Hi guys, අපි ඉන්දියාවේ ගිහිල්ලා පළවෙනියටම ගියේ වරණැසි ඉසිපතනාරාමේ. ඒක දැන් පිහිටලා තියෙන්නේ වරණාසි කියන ප්‍රදේශයේ. එතකොට වරණාසි කියන එක නම හැදිලා තියෙන්නේ වරුණ සහ අසී කියන ගංගවල් දෙක මැද්ද පිහිටලා තියෙන හින්දා. වරණාසි නගරේ සාරනාත් කියන ප්‍රදේශයේ තමයි ඉසිපතනේ පිහිටා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මිගදාය ගත කරපු කාල සීමාවේ වැඩ සිටිය මූලගන්ධ කුටිය තමයි මේ පේන්න තියෙන. ඊට පස්සේ මේ විදිහට අපි ඇවිදගෙන ඒ භූමියේ ගියාට පස්සේ අපිට හම්බෙනවා යසකුල පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු ස්ථානය. පසු කාලීනව අශෝක අධිරාජ්‍යය තමයි මේ ස්ථාන වැඩි දියුණු කරලා මේ විදිහට පේන්න ඉස්මතු කරලා තියෙන්නේ. ඊළඟට අපි අහලා තියෙනවා මිගදායේ අඹ වනයක් තිබ්බා කියලා. මේ අඹ වනයේ මුව ගොඩාක් හිටියා කියලා ඒ කාලෙත් අපි අහලා තියෙනවා. ඉතින් මේ ඒ වනය ඇත්තට මේ වනයේ මුවොත් හිටිය ගොඩක්. ඊළඟට අපි යන්නේ ධම්මික ස්තූපයේ. ඉතින් මේ ධම්මික ස්තූපය කියන්නේ බුදුරජාණන් වහන්සේ අනන්ත ලක්ෂණ සූත්‍රයේ පස්වග මහණුන්ට දේශනා කර ස්ථානීය කොණ්ඩඤ්ඤ බමුණ රහත් භාවය ලබාගත් ස්ථානය. ඊළඟට අපි යන්නේ ඒ අවටම තිබ්බ ජෛන ආගමික විහාරස්ථානයක්. බලන්න මේක ඇතුලේ කිසිම ෆොටෝ එකක් ගන්න තිබ්බේ නැහැ. ඒ හින්දා අපිට ගන්න බැරි වුණා. ඊළඟට මේකෙන් පස්සේ අපි බලලා ගියේ නව මූලගන්ධ කුටියට. 1931 දී අනගාരിക ධම්මපාලතුමා ඉදි කරපු ස්ථානයක් තමයි මේ ස්ථානය. මේ තියෙන බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරපු ධර්මරාජික ස්තූපය. ඒකේ දැනට පේන්න තියෙන කවාකාර පාදම විතරයි අපිට. ඉතින් මේ ස්ථානයේ තමයි කොණ්ඩඤ්ඤ බමුණ ධම්සක් පැවතුම් සූත්‍රය අහලා සෝවාන් භාවයට පත්වෙච්ච ස්ථානය. ඉතින් අපි මේ ස්ථානයේ ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි ආයේ අපේ වාහනෙන් ගියා සමුක චෛත්‍යය බලන්න. මේ සමුක චෛත්‍යය තමයි බුදුරජාණන් වහන්සේ සහ පස්වග මහණුන් හමෝ ස්ථානයේදී තමයි මේක ඉදි කරලා තියෙන්නේ. ඒ කරලා අපි ඒ දවසේ චාරිකාව අපේ පළවෙනි දවසේ ඉවර කරලා ඊළඟට අපිට යන්න උනේ බුද්ධගයාවට. ඉතින් මේ හරියේ ඉඳලා බුද්ධගයාවට කිලෝමීටර් 175ක් වගේ තිබ්බා. අපි මේ ටුවර් එක සම්පූර්ණයෙන්ම ගියේ අපි බස් එකක. ඉතින් ඒක හරිම වෙලාවකට හරි ටෆ් එක්ස්පීරියන්ස් එකක්. මොකද දවසම බස් එකක එක විදියට ඉඳගෙන යන එක. ඉතින් මේ විදිහට තමයි පාර දෙපැත්ත තිබ්බේ. ඊළඟට අපිට හම්බෙච්ච විශේෂම තැනක් තමයි මේ ගංගානම් නදිය. ඉතින් ඒක ඉන්දියාවේ ප්‍රධානම ස්ථානයක්. ඉතින් thank you for watching this video. අපි හෙට දවසේ මොනවද කරේ කියන එකෙන් හම්බෙමු.